අනිත් කියන්නේ ඊට වඩා වෙන ගේමක් ගහන්න තිබිච්ච මිනිස්සු කවදාවත් අප කියන්නේ මේවා මහන්සි වෙන කිසි දෙයක අපරාධයක් වෙන්නේ නැහැ. ඒ නිසා වගේ ප්‍රීමියර් කරන්න. අනිත් මිනිස්සු අපිව සැක කරනවට අතර අපිව සැක කරනවා. ඔය හැම එකකින්ම බේරෙන්න F2 එක වෙන්න පුළුවන්. ඔයාට සතුරු වෙන්න පුළුවන් රිසල්ට් එකක් තියෙනවානේ. මම මේ සතියෙන් මම මේක C3කට ඇද්දා. මාර ගේම් අන්නේදී. මේකට. හරිද? ඉතින් මේකෙ වෙන්නේ ජීවිතේ අමාරුම සහ ලස්සනම දවස් කියන එක මතක තියාගන්න. ජීවිතේ අමාරුම සහ ලස්සනම දවස් තමයි මේකෙ වෙන්නේ. ඒ කියන්නේ දවසක අමතක වෙන්නේ නැති මං මෙහෙම ගේමක් ගැහුවානේ. ඒ කාලේ මම මෙහෙම දෙයක් කරානේ කියලා සතුරු වෙන්න පුළුවන් කාලේ තමයි මේ එන්නේ. හරිද? අර ඔය ඔක්කොම මහන්සිය ඉවරයි. අර ඉවර ඒ ලෙවල් ඉවරලා රිසල්ට් ඇවිල්ලා අම්මට තාත්තට රිසල්ට් එක කියන දවසට ඔය ඔක්කොම මහන්සි ඉවරයි. ඒ කියන්නේ එදාට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම වටිනවා මේ මහන්සි වෙච්ච එක කියලා වාට තේරෙයි. එදාට මේ මිනිසුන්ගේ මුහුණවල් වල තියෙන හැඟීම් දැක්කට පස්සේ. හරිද? මොකද ගොඩක් මිනිස්සු ගොඩක් අම්මලා තාත්තලා මේ අර බලාපොරොත්තු වෙන්නේ නැහැ ළමයින්ගෙන්. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා අපිට පෙන්නනවා. මොකද අපි ස්ට්‍රෙස් වෙයි කියලා. එච්චරම අපි කියන සංවේදී. මේ කොහොම හරි කරගනින් කොහොම හරි කරපම් මේක අපිව ගොඩ දාපන් කියලා කවදාවත් ජීවිතේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ මෙහෙම කරගත්තොත් හොඳයි. ඉතින් සමහරට අපිට කරන්න බැරි වෙච්ච දේ අර ඕන මස්සෙට තියෙනවා අපිට කරන්න බැරි වෙච්ච දේ මේ කොහොම හරි අපි ළමයින්ට හරි කරවන්න පුළුවන් වුණොත් හොඳයි කියලා. සමහරට අපිට වඩා දැනකට අපේ ළමයි යවා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒකත් එක්ක ඉතින් සමහරවිට අම්මලා තාත්තලා වාව ස්ට්‍රෙස් කරන්න එක කියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට නම් කවදාවත් කියලා නැහැ අපේ අම්මයි තාත්තයි ඉංජිනේරින් යන්න කියලා. හැබැයි ඉංජිනේරින් සිලෙක්ට් වුණාට පස්සේ මේ මිනිස්සු ඇඬුවා. හරිද? ඒ කියන්නේ අඬන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ නැතත් කියන්නේ තව ඔප්ෂන්ස් තිබුණා. නමුත් ඒ කොච්චර බලාපොරොත්තුවක් තියන් හිටියද කියන එක එදාට තමයි තේරෙන්නේ. يعني රිසල්ට් එක ආවට පස්සේ තමයි තේරෙන්නේ ඒක. ඒතර මේ කිසිම මහන්සියක් දැනෙන්නේ නැති වෙලා යනවා. කිසිම දෙයකින් අන්තිමට මහන්සියක් නැහැ. මේව මොනවද කියලා හිතනවා. අපිට අර ණයෙන් කොටසක් ගෙවන්න පුළුවන් වුණා කියලා හිතනවා එදාට. හරිද? ඒ නිසා මේ ටිකේ උපරිමයට මහන්සි වෙන්න, උපරිමය කරන්න මම ඔයාලට මේ ටිකේ වැඩ කිරීම සම්බන්ධව වීඩියෝස් එකක් ෂූට් කරා. ඒක හෙට එකක් වැටෙනවා. අර ඵලදායී කරගන්න විදිහේ ෂෙඩියුල් එක සම්බන්ධව. ඊට පස්සේ පාස් පේපර්ස් වීඩියෝස් ටිකත් අපිට දාන්න තියෙනවා. හරිද? අර ඔය අනිත් එක තමයි මේ ලංකාව වගේ රටවල් වල අර අම්මලා තාත්තලා ළමයින්ව හරීම මේ එනම බැඳීමකින් තියන් ඉන්න එක හරි වැරදි. ඉතින් ඒ කියන්නේ අර මේ මිනිස්සු ඉතින් අර ළමයෙක් කර මේ දැන් වෙලා තියෙන්නේ දැන් මේ අපේ රටේ හැටි ඉතින් මේ ඒසියන් කන්ට්‍රීස් වල තියෙන ප්‍රශ්නයක් තමයි ළමයෙක් කිව්වුනාට පස්සේ අර සමන් කරන සියලු වැඩ නවත්තලා මේ ඒ ළමයා වෙනුවෙන් ඇවිල්ලා අනිත් කියන්නේ ඊට වඩා වෙන ගේමක් ගහන්න තිබිච්ච මිනිස්සු ඒ ළමයා හින්දා මේ සෑහෙන්න කෙටි තැනක නවතිනවා. ඒ කියන්නේ ඒක මම හොඳටම දැකලා තියෙනවා අපේ ගෙදර කියන අපේ තාත්මගේ තාත්තා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් කෙනෙක්. එයාගේ නැවක ඉංජිනේරින් කෙනෙක් විදිහට වැඩ කරලා පස්සේ මම අර ඉස්කෝලේ යන්න පටන් අරන් අර මගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් මාත් එක්ක ඉන්න ඕනේ කියලා එයා ඒ කොම් ටික නවත්තලා දාලා මෙහි සාමාන්‍ය ඉංජිනේරින් ජොබ් එකක් කරන ගමන් ලංකාවටලා ඉන්නවා. මොකද එයා කියන්නේ මගේ තාත්තා ඉතාලම දුප්පත් මිනිස්සෙක්. ඒ කියන්නේ රබර් කිරි කපලා සල්ලි හොපේ මිනිස්සෙක් ඉගෙන ගන්න. ඒතර එහෙම ඉඳන් ඉංජිනේරින් ගේමක් ගහලා මාසෙකට ලක්ෂ 10ක් පාලා 2000 වගේ අවුරුද්දක පඩියක් හම්බ වෙන වෙලාවක 2000 වගේ අවුරුද්ද ඒ ඔක්කොම ටික දාලා 2000 2001 2002 ඒ ඔක්කොම ටික දාලා මේ ළමයා ඉගෙන ගන්න ඕනේනේ. ඒ ළමයා වෙනුවෙන් අපි ඉන්න ඕනේ කියලා ඔක්කොම හීන ටික තමලා ගහලා ඇවිල්ලා ඉන්න જાති මිනිස්සු තමයි මේ ලංකාවේ අම්මලා තාත්තලාගේ කියන්නේ. ඒකට මම කැමති නෑ. කියන්නේ ඔයාලා හරි එක නවත්තන්න ඕනේ. ඒ කියන්නේ ඒක එතනින් එච්චරම බැඳීමක් ඇති කරන්න හොඳ නෑ අපේ ජීවිතේ. මට තේරෙන විදියට. අර වෙන රටවල අම්මලා තාත්තලා එහෙම බැඳීමක් ඇති කරන්නේ නෑනේ. මේ ඒ වුණාට අම්මලා තාත්තලා නම් අපේ රටවල අපේ අම්මලා තාත්තලා නම් කරලා තියෙන්නෙම ඒකම තමයි. ඒ කියන්නේ අපිට මොනවා හරි කරලා දෙන්න ඕන හින්දා ඒ මිනිස්සුගේ හින්න ගේම් නවත්තලා අර තරුණ කාලේ ආපු හින ගැම්ම නවත්තලා ඒ ටික ඔක්කොම නැතුව මේ අපි වෙනුවෙන් උපරිමයක් කරන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේ ඒක තමයි ඒගොල්ලෝ උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් පස්සේ සමහරලාට ඒ කියන්නේ අර ඒගොල්ලන්ට ඒකේ රිටර්න් එක දෙන්න පුළුවන් නම් සතුට දෙන්න පුළුවන් නම් ඒක ඊට වඩා දෙයක් නෑ ජීවිතේට වඩා අමතක වෙන්නේ නැති මොමන්ට් එකක්. මම රිසල්ට් එන දවසට ඒ ලෙවල් රිසල්ට් එනවා කියලා මට ආරංචි වෙච්ච ගමන් මම ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඕන ඉන්ස්ට්‍රක්ටර් කෙනකින් අහලා බලන්න මාත් එක්ක ඒ වෙලාවේ හිටපු ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවනම් මොකක් කර ෆිසිකල් ක්ලාස් එකක මම ටක් ගාලා ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගෙදර යවනවා. මොකද ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගෙදර ගිහිල්ලා ඒ රිසල්ට් එන මොහොතේදී අම්මා හරි තාත්තා හරි එක්ක ඉන්න ඕනේ. මොකද ඒ මූවමන්ට් එකයි ජීවිතේට සල්ලි වලට ගන්න බෑ. අපි කොච්චර සල්ලි හෙව්වත් මොන තරම් වැඩක් වුණත් මොන ගේමක් ගෙව්වත් ඒ මූවමන්ට් එකයි ජීවිතේ සල්ලි වලට ගන්න බෑ. මම ඉස්සරහ නුගේගොඩ ක්ලාස් එකේ මට හවස රිසල්ට් එනවා කියලා මේ 2025 හවස රිසල්ට් එනවා කියලා මට ආරංචි වුණාට පස්සේ මම නුගේගොඩ ක්ලාස් එකේ හිටියා මාතර එකෙක් ඌ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඌ නුගේගොඩ තමයි ඉන්ස්ට්‍රක්ටිං ඉන්නේ. මම ඌ ටක් ගාලා කතා කරලා කිව්වා ටක් ගාලා දැම්මම ගෙදර බලලා එතකොට මට රිසල්ට් එන වෙලාව වෙනකොට ගෙදර යා ගන්න පුළුවන් රිසල්ට් එන වෙලාවේ අම්මගේ තාත්තගේ මුණ බලන්න ඕනේ කියලා. එතකොට මේ අර ඒ වගේ ඒ කියන්නේ මේ මූවමන්ට් එක කවදාවත් අප කියන්නේ මේවා මහන්සි වෙන කිසි දෙයක අපරාධයක් වෙන්නේ නැහැ. ඒ නිසා වගේ ප්‍රීමියර් කරන්න. ප්‍රශ්න තියෙනවා?
කඩාවැටීම් තියෙනවා. අපිට අපිත් එක්ක ලොකු ප්‍රශ්න තියෙනවා ඔක්කොටම වඩා. අනිත් මිනිස්සු අපිව සැක කරනවට අතර අපි අපිව සැක කරනවා. ඔය හැම එකකින්ම බේරෙන්න අර ඔයාට ඔයාගෙන විශ්වාසයක් ඇති වෙන්න මේක කරන්න. ඔයගේ උපරිමය කරන්න. ඒ කියන්නේ ඒ තුනක් ගන්න එක නෙමෙයි. ඒ තුනක් ගන්න පුළුවන් නම් ගන්න. හැබැයි ඔයාට සතුරු වෙන්න පුළුවන් විදිහට. මට දැන් වයින් දැන් F2 එක වෙන්න පුළුවන්. ඔයාට සතුරු වෙන්න පුළුවන් රිසල්ට් එකක් තියෙනවානේ. මම මේ සතියෙන් මම මේක C3කට ඇද්දා. මාර ගේම් අන්න ඉතින්. C3කට ඇද්දා. ඒ වගේ මාර ගේමක්. ඔයාට කියන්න සතුටින් ගන්න පුළුවන් ගේමක් කියන්න. දැන් සමහරවිට අපි YouTube කමෙන්ට් වලට මම දැකලා තියෙනවා වැටෙනවා ඒ පෝස්ට් වලට එහෙම. සමහර C3ක් දාලා වරුණ කැම්පස් එකේ සිලෙක්ට් වුණා. මම F3ක් ගන්න හිටපු එකේ. මට මාර සතුටුයි. ඇත්තටදී මිනිස්සයාට සතුරු වෙන්න පුළුවන් විදිහට. මෙහෙමයි. එක අවුරුදු එකහමාරක් දෙකක් වැඩ කරලා ගහන ගේම අර ඌ C3ක් හරි දැම්මගෙන සතියක් මහන්සිලා මාර මැච් එකක් ගන්න. ඒ නිසා ඉතින් ඒක වටිනවා. හරිද? ඒ නිසා මේ වගේ සැලකිලිමත් වෙන්න මේ කාලේ කවදාවත් අපරාධ වෙන්නේ උපරිමය කරන්න. තමන් එක්ක තියෙන සටන් තමන් දිනන්න. හරිද? තමන් එක්ක තියෙන මේ වෙලාවේ තියෙන සටන තමන් දිනන්න. වෙන කිසිම කාරණාවක් අදාළ නැත. බාහිර ලෝකේ අදාළ නැත. උපරිමය කරන්න. උපරිමය කරමු. එහෙනම් හෙට සෙමිනකත් එක සෙට් වෙමු. හෙට සෙමිනකේදී වාට ඔන්න වෙන වැඩක් කරන ගමන් අහගෙන ඉන්න. මම පොඩ්ඩක් විද්‍යුත් ශාස්ත්‍රات එක තමයි මතක් කරගෙන යන්න. හෙට උදේ ඉඳන් YouTube එකේ තියලා උදේ 8ට පටන් ගමු අපි. එතකොට මේ හරි එහෙනම් ජය වේවා. තව පැයක් දෙකක් වැඩ කරන්න පුළුවන් අද. මම සින්දුවක් දාන්නම්. සින්දුවක් දාලා ඉවර කරන්න. මොකද්ද හිතන්නේ ටී ටයිම් එක ගැන?